හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ පරමලාභයක්නේ නිරෝගීකම කියලා කියන්නේ නේද? හැබැයි ඔබ අප කවුරුත් දන්නවා ජීවිතේ හුස්ම ආරම්භ කරලා අවසානයේ දක්වා අප ජීවත් කරන්නේ අප විසින්මයි. හැබැයි මේ නිවැරදිව හඳුනා ගැනීම ගොඩක් වැදගත් වන්නේ. ඒකට හේතුව ජීවිතේ ජය, පරාජය, සැප, සතුට, අභියෝග මේ සෑම දෙයක්ම අපේ ජීවිතේට ලැබෙන්නේ අහඹු ලෙසයි. හැබැයි නිවැරදිව ඒ කළමනාකරණය කරන්නේ නම් ජීවත්ව සිටියදී පවා ජීවිතය අපිට අහිමි වෙන්නට පුළුවන්. ඒ නිසා බ්‍රහස්පතින්දා නුගසෙව ඔබ ජීවත් කරන මේ හෝරා කිහිපේ ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් සාධකම අවාවි. අප ඉස්සෙල්ලම කතා කරන්න බලාපොරොත්තු වෙන වෛද්‍ය සාකච්ඡාවයි. ඔබ දන්නවා මේ වෛද්‍ය සාකච්ඡා හරහා අප ඔබට ඉදිරිපත් කරන මේ කරුණු කරන ඔබට උවැසි ආකාරයට ඔබට එය හදාරන්නට පුළුවන්, ඔබට ඒවා ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳවයි. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්ම අපේ සමාජය තුළ, රට තුළ ඉමහත් පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා අප විශේෂයෙන්ම බොරැල්ල ආයුර්වේද රෝහලේ සර්ප විෂ පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමියක් ලෙස කටයුතු කරන, ඒ වගේම බලංගොඩ තිසත ආයුර්වේද වෛද්‍ය රෝහලේ අධිපති ලෙස කටයුතු කරන තිලකා ගුණසේකර මහත්මිය තමයි අද අප ඔබට මේ කතාබහ හරවත් කරන්නට ගෙනාවේ. ආයුබෝවන්. ඔබතුමී තමත් කරුත්තෙන් ඔබ පිළිගන්නවා. ඔබ දන්නා ලෝකේ හැම දවසම නොයෙකුත් දේවල් මතුවෙනවා මේ මිනිස් සිරුර තුළ. ඔබ දන්නවාද ගල්? ඔබ දකින්නේ මහා පාරක ගෙදර මිදුලි වෙන්නට පුළුවන්. නමුත් මේ මිනිස් සිරුර තුළ මහා ලොකු ගල් හැදෙන්න පුළුවන් කියලා ඔබ දන්නවා. හැබැයි මේවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්නවා නම් එය අපිට වළක්වා ගන්නට හැකියාවක් ලැබෙවි. ආයුර්වේද වෛද්‍යතුමනි, අපි දන්නා මේ ශරීර අභ්‍යන්තරයේ සිදුවෙන මේ ගල් ඇත්තටම ඇති වෙන්නේ කොහොමද? ඒක අපි ආයුර්වේදයේ හඳුන්වනවා මුත්‍ර අස්මරි සහ පිත්ත අස්මරි කියලා. වර්ග දෙවර්ගයක්. ඇති වෙන ප්‍රධාන හේතුවක් වෙන්නේ වාපිත්සෙම් 3 කිපීම. අපි ඒක ආයුර්වේද පුරාණ යෝගධාරණයේ පුස්කොළ පොතේ සඳහන් වෙනවා. මුත්‍ර අස්මරි පිත්ත අස්මරි යන දෙවග ඇතිවන ගතේ කිපි වාපිත් සෙම්ති වග රිදුමන් සමග එන ගතේ කිපි වාපිත් සෙම්ති වග රිදුමන් සමග දෙන සිරුරෙහි වද නිබඳ පවසයි ඉසිවරුන් එහි ඇති බියුරු වග කියලා හිට. එතකොට ආයුර්වේදයේ මූල ආරම්භයේ ඉඳලම මේ ශරීරයේ ඇතිවෙන ගල් පිළිබඳව ඉස්සර පුස්කොළ පොත්වල අවුරුදු දහස් ගණන් පැරණි පුස්කොළ පොත්වල පවා සඳහන් වෙනවා. විශේෂයෙන් ඒක තියෙනවා පහ සහ පිපාසා වේගය දැරීමද කියලා. පහ කියන්නේ මුත්‍රා පහ කිරීම. වේගය අනිසහ පිපාස වේගය. අපි නිතර වතුර පානය කරනවා නම් මේ අස්මරි වලින් විශේෂයෙන් බේරෙන්න පුළුවන්. නමුත් අද සමාජයේ ගොඩක් වෙලාවට තිබහටත් බොන්නේ වෙනත් පාන වර්ග මිසක් පිරිසිදු ජලය නෙමෙයි. ඒ පිරිසිදු ජලයෙන් මේ රෝගය ගොඩක් දුරට සමනය කරගන්න පුළුවන්. අනික අපේ ශරීරයේ තියෙන වාත පිත්ත කප සෙම් කියන තුන කිපීමට හේතු වෙන ආහාරමය ක්‍රියාදාමයනොත් මේ ගල් ඇති වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා. එතෙන්දී අපි මුත්‍ර අස්මරි පිත්ත අස්මරි කියලා ගත්තාන් පස්සේ ඉතින්දී ඒ ඇතින රෝග ලක්ෂණ සමහර විට රෝගියා සුළු කොට සලකනවා. පොඩ්ඩක් බඩේ පැත්තකින් වේදනාවක් ආවට කකුල දිහාට ඒ වේදනාව දරාගෙන ඉන්න පුළුවන් තරම් වේදනාවක් තියෙනවා නම් තමන්ගේ අර කාර්යබහුල ජීවිතය නිසා අද සමාජයක ගණන් ගන්නෙ නැහැ. නමුත් ඒක සමහරට මුත්‍ර ශර්කරා කියලා ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ. සියුම් වැලි වගේ විශේෂයක් ඒ අවස්ථාවේ මුත්‍රාශයේ වකුගඩුවල නැඳීමක් ඇති වෙන්නේ. ඒක පුංචි ඖෂධ පානයකින් සමනය කරගන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාව දරාගෙන ඉන්න පුළුවන් හින්දා රෝගියා එච්චර ගණන් ගන්නේ නැහැ. මොන හරි දෙයක් පාවිච්චි කළාම සාමාන්‍ය වේදනානාශකයක් වගේ ඒක වේදනාව නැති හින්දා ගණන් ගන්න නැතුව ඉන්න. නමුත් ඒක ඊට පස්සේ බියකරු අස්මරි ගල් බවටපත් වෙනවා. බියකරු අස්මරි ගල් බවටපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒක අර කටින බව ඇති වෙලා වකුගඩු වල පෙරීම මුත්‍රා පෙරීමේදී දියර ගතියක් නැති කමින් මුත්‍රාවල ඝනත්වය වැඩි වෙනකොට අර වකුගඩු වල තියෙන රැඳීම නිසා ඒක සර්කරා ඊට පස්සේ සියුම් දාන වැලි කැටියක් ගල් කැටියක් වෙනවා වගේ එන ඒකත් අපි ආයුර්වේදයේ හඳුන්වනවා. ඒකේ ශරීරයේ මේක අපි පුදුම නිර්මාණාත්මක යන්ත්‍රයක් ශරීරය කියන්නේ. ඛනිජ ලවණ හඳනවා, රත්තරන් තඹ
ගල් මේක ශරීරය ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් ඒවා පාලනය අපිට අත්‍යවශ්‍ය දේවලුත් තියෙනවා. මේ ගල් කියන එක අපිට අවශ්‍ය දෙයක් නෙමෙයි. ශරීරයට බියකරු වද හිංසා දෙන දෙයක්. අනික මාරාන්තික අවස්ථා වෙනවා. විශේෂයෙන් පිරිමි පක්ෂයට වැඩිපුරම භාජනය වෙන රෝගයක් තමයි මුත්‍රාස්මරි. කාන්තාවන්ට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ පිරිමි පක්ෂයට. යටිබඩ ප්‍රදේශයේ එක මුලින්ම ඇති වෙන එක පැත්තක දෙපැත්තම වේදනාව වෙන අවස්ථාවලුත් බොහෝ විට අහු වෙනවා. නමුත් එක පැත්තක වේදනාවත් එක්ක කලව ප්‍රදේශයේ දණහිස දක්වා පැතිරෙන වේදනාවක් Tamanට තියෙනවා නම් විශේෂයෙන් අපි අවධානය යොමු කරගන්න ඕනේ. අපිට මුත්‍රාගල් හැදීමේ අවදානමක් ඇවිත් තියෙනවද කියන එක ගැන පරීක්ෂා කරගන්න. ඒක සියුම් මුත්‍රා පරීක්ෂාවකින් මුල් අවස්ථාවේ බලා ගන්න පුළුවන්. ඔය ඇත්තටම අපේ මේ පාරම්පරික වෙදකම ගැන කතා කරුවට අපි දන්නා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉතිහාසයේ ඉතා හොඳ මූලාශ්‍ර තියෙනවා. ඔබ දන්නවා සිව්කා ශාලා, සොත්ති ශාලා වැනි ආරෝග්‍ය ශාලාවල මේ ප්‍රතිකර්ම ඉතා මහාර්ග විදියට තිබුණ බව ඉතිහාස පොත්වල සඳහන් වෙලා තිබෙනවා. ඇත්තටම ඔබතුමිය පාරම්පරික වෙදකමේ බොහොම කාරණාවන් පිළිබඳව අපිට කරුණු කතා කරලා තිබෙනවා. වෛද්‍යතුමනි දැන් මුත්‍රා ගලක් ඇති වෙන්නට පුළුවන් හේතු සාධක මොනවාද? විශේෂයෙන්ම දියර ආහාරවල දියර ගතිය නැති වුනහම වතුර ශරීරයට අපිට ප්‍රමාණයක් අවශ්‍ය වෙන දියර ගතිය නැති වුනහම වතුර ශරීරයට අපිට ප්‍රමාණයක් අවශ්‍ය වෙන වතුර පැලෑටියක් වර්ධනය වෙන්න වතුර අවශ්‍යයි. ඒ වගේම මනුෂ්‍ය ශරීරයත් නිරෝගීතාවය රැක ගැනීමට වතුර අවශ්‍ය වෙනවා. නියම විදිහට ජලය පානය නොකිරීම එකක්. අනිත් එක කැල්සියම් අධික බහුල ආහාර. කැල්සියම් බහුල ආහාර අධික ලෙස පාවිච්චි කිරීමත් වතුර නොගැනීමත් මේ මූලිකම හේතුවක් වෙනවා මේ මුත්‍රාගල් ඇතිවීමේ හේතුව. අනිත් එක තමයි අවිවේකව කාර්ය බහුලත්වය නිසා තමන්ගේ ආහාරය ගැන තමන්ට ගත යුතු පාන වර්ග අවශ්‍ය ප්‍රමාණයේ ශරීරයට අවශ්‍ය දේ ගැන තමන් නොසැලකීම සුළු කොට සැලකීම. ගොඩක් දෙනෙක් ක්‍රියාකාරීව ජීවත් වෙන සමාජයේ ආර්ථිකයේ මේ පැත්ත බලාගෙන තමන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනවා. නමුත් තමන්ට වෙලාවට ගන්න ඕනි වතුර පානය කරන්න ඕනි ප්‍රමාණය, ආහාර ටික වෙලාවට ගන්න ඕනි ප්‍රමාණය ඒ ගැන සලකන්නේ. අනිත් එක ගත යුතු ශරීරයට අවශ්‍ය විදිහේ පෝෂණය තියෙන ආහාර, අපි කැල්සියම් බහුල ආහාරයට අවශ්‍ය විදිහේ පෝෂණය තියෙන ආහාර, අපි කැල්සියම් බහුල ආහාර නිතරම ගත්තොත්, වතුර අඩුවෙන් ගත්තොත්, අනිත් දැන් නාමීන සමාජයේ තියෙන පාන වර්ග වැඩිපුර පානය කළොත් ඒවයින් එන්න පුළුවන් මුත්‍රාස්මරි වලට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. මුත්‍රාස්මරි වලට වැඩි බලපානවා අපිට පිත්තාස්මරි. විශේෂයෙන් කාන්තාපක්ෂී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක් පිත්තාස්මරි. පිත්තාස්මරි මුත්‍රාස්මරි වලටත් වැඩි භයානකකම තියෙන්නේ පිත්තාශයේ ගල් හැදුනොත් අද නවීන තාක්ෂණයෙන් කුඩු කරලා අයින් කරන තියෙනවා. ඒ සීමිත කොටසක් තමයි රටේ තියෙන්නේ සම්පත්. ඒ හින්දා නැත්නම් පිත්තාශය පිටින්ම අපිට අයින් කරන්න අවස්ථාව එනවා. එහෙම වුණොත් අපේ ශරීරයේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් අපි අකාලයේ ශරීරයෙන් ඉවත් කරගන්න මඟ පාද ගන්නවා. ඒ හින්දා මම හැමතිස්සෙම මේ රෝගීන්ට දෙන අවවාදයක් තමයි අඩුම ගාන වතුර බෝතල් 6ක් දවසකට පාවිච්චි කරන්න කියලා. පිරිසිදු ජලය වතුර බෝතල් 6ක් පාවිච්චි කරනවා නම් ඒ වගේම ඒක පාවිච්චි කරලා අපි මුත්‍රා පිට කරන්න ඕන. ඒ වගේම ඒක පාවිච්චි කරලා අපි මුත්‍රා පිට කරන්න ඕනේ. අපේ ශරීරයේ බැහැර කිරීම වේග ධාරණය කියන්නේ රෝග වලට හේතුවක්. මුත්‍රා වේගය ධාරණය කිරීම මුත්‍රාස්මරි හැදීමේ ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ හින්දා අපි හැමතිස්සෙම යන්න ඕනේ අපි කොච්චර අපි හිතනවා අපිට සමහරක් අවස්ථාවල් වලට අපි යම් තැන් වලට ගියාට පස්සේ අපිට එතන සුදුසු නැත්නම් අපි ඒක දරාගෙන ඉන්නවා. සුදුසු තැනක් හම් වෙනකන්. ඒ හේතුවත් අපි අපේ හිතෙන් සතුටු වුණාට අපි මේ වගේ තැනකට පාවිච්චි කළේ නැහැ කියලා. නමුත් ශාරීරික වශයෙන් මුත්‍රා ගල් හදෙන්න ඒ අවස්ථාව අපිට හේතුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම දවසට අවශ්‍ය ප්‍රමාණයේ මුත්‍රා පිට කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නැත්තම් මේ වගේ භයානක රෝග වලට හේතු වෙනවා. ජීවිතයත් හරියට වතාවත් පිරීමක් වගේ. ඔබ ඍජුව කියන්නේ අපේ ජීවන චර්යාව මේට ඍජුව බලපානවා කියලයි. ඔබ පාසල් නිවාඩු කාලේ සිට දුව දරුවන් වන්නට ඇති.
බලන්න ජීවිතේ මොනතරම් අපූර්වත්වයක් තියෙනවද කියලා අපි හුඟක් වෙලාවට මේ තාරුණ්‍යයේ සිටිනකොට අපි අවධානය යොමු කරන්නේ බාහිර රූපාවලිය අවධානය යොමු කරන්නේ බාහිර රූපාලංකරයට පමණයි. නමුත් අභ්‍යන්තරයේ සුවය රැකුණොත් පමණයි බාහිරයට මේක හඳා ගන්නට හැකියාවක් තිබෙන්නේ. ඒ නිසා ඔබ මේ පිළිබඳ අවධානය යොමු කළ ඔබේ චර්යා රටාවේ යම් වරදක් තිබෙනවා නම් ජීවන රටාවේ ඒ නිවැරදි කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කරන කාරණා අපි මේ කතා කරන්නේ. වෛද්‍යතුමනි දැන් අපි දන්නවා හුඟක් වෙලාවට කොච්චර කිව්වත් රෝගීන් ජීවිතයේ අවසාන අවස්ථාවේදී තමයි ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන්නේ. මේක අවාසනාවක්. සමහරට ඔවුන්ගේ ජීවිතේ ඉතාමත් අවදානම් කලාපේ වන්නට පුළුවන් වෛද්‍යරයෙක් මුණ ගැසෙන්නේ. ඔබතුමියත් ඒ ප්‍රකාශ කරා. ඇත්තට මෙහි මොකද තියෙන අවධානය මේ මුත්‍රා ගල්වල? මුත්‍රා ගල්වල තියෙන අවධානය තමයි මුත්‍රා නාලවල සාමාන්‍ය ගලක් තිබුණොත් ඇත්තම අපේ දේශීය වෛද්‍යරමේදී සතියක් වෙනි පොඩි කාලයක් ඇතුළත අපි ඒක එළියට ගන්න පුළුවන්. මොකද අපි මුලින්ම කරන්නේ අපි මුහුදු ආශ්‍රිතව ඖෂධයක් අරගෙන ඒක සංයෝගිකාත්මකව රාත්‍රී කාලේ අපිට ඒක පුස්කොළ පොත්වල සඳහන් කරලා තියෙන රෑ 9න් පස්සේ හදන්න කියලා. උදේ 7න් ඉස්සෙල්ලා බොන්න දෙන්න කියලා. ඒක දුන්නාට පස්සේ ගල පුපුරනවා. ගල පිපුරුණාට පස්සේ අපිට තියෙන සියුම් කොටස් පිටවීමට ඖෂධ වර්ග පානීය සහ ගුලිකල්ක වර්ග තියෙනවා. විශේෂයෙන් මුත්‍රාස්මරි දිය වෙන, පිත්තාස්මරි දිය වෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරනකොට හැබැයි අපි ආහාර තියෙනවා නීතිමාලාවක් තියෙනවා. අපි ඒකට ඇඹුල් වර්ග කන්න බෑ, තෙල් වර්ග කන්න බෑ, මද්යසාර වර්ග පානය කරන්න බෑ. ඒ ටික කාලයක් සති 3ක 4ක විතර වගේ කාලයකට අපි ඖෂධ දෙන මූලික ඖෂධ පන්තියේදී අපි ඒ නීති දාමය දානවා. මොකද මේ විදිහට පරිසම් වුණොත් මේ ඖෂධ වල ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඇත්තෙම මේක අති සාර්ථක ක්‍රමයක්. මොකද පාරම්පරික පුස්කොළවත පොත්වල මේක සඳහන් වෙලා තියෙනවා. මුත්‍රාස්මරි ඉතා ඉක්මනින්ම දිය කරලා ගල කුඩු කරලා ඊට පස්සේ සියුම් ගල් කොටස් එළියට ගන්න පුළුවන් මුත්‍ර මාර්ගයෙන්ම. හැබැයි මෙහෙම අවස්ථාවක් තියෙනවා අපි වකුගඩු වල මුත්‍රා ගල් තැම්පත් වෙන අනතුරුදායී ස්ථාන තියෙනවා. ඒ ස්ථානයක ගල රැඳීමක් වෙලා ඒ අනතුරුදායී ස්ථාන තියෙනවා. ඒ ස්ථානයක ගල රැඳීමක් වෙලා ඒ අපි නොසලකා හැරීම නිසා ඒ ගල වර්ධනය වීමක් වෙලා තිබුණොත් එවැනි ගලක් ගන්න සෑහෙන කාලයක් අපිට මාස 6කට වැඩි කාලයක් ඖෂධ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද ගල සියුම් වශයෙන් එතකොට දිය කර කර තමයි ගන්න වෙන්නේ. නෑ එහෙම නැතුව අර ශර්කරා අවස්ථාවේදී අපිට සියුම් බඩ කැක්කුමක් යටිබඩේ වේදනාවක් තුනටිය වේදනාවක් ඒ වගේ එනකොට අපි සැලකිලිමත් වුණා නම් අර වගේ භයානක තත්යකට අපිපත් වෙන්නේ නැහැ. භයානක තත්ත්වයටපත් වුණොත් වෙන්නේ රෝගියාට අසීමිත දරා ගන්න බැරි තරම් වේදනාවක්. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ කෙනෙක් මුල් අවස්ථාවේදී ඒ හඳුනාගෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට මනාප කෙනෙක් නම් මුලින් පැමිණෙනවා නම් ඒ සඳහා ඉතා ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කියන කාරණාවද? අනිවාර්යයෙන්ම. දැන් අපි මුලින්ම මොන වගේ රෝග ලක්ෂණයක්ද පෙන්වන්න කරන්නේ මුත්‍රා ගල්වල? තුනටිය වේදනාව, යටිපදේ වේදනාව, බඩේ පැත්තකින් යටිපදේ වේදනාවත් එක්ක කලව ප්‍රදේශයට දණහිස් එක්ක පැතිරෙන වේදනාවක් වෙනවා. බඩේ පැත්තකින් යටිපදේ වේදනාවත් එක්ක කලව ප්‍රදේශයට දණහිස් එක්ක පැතිරෙන වේදනාවක් වෙනවා. ඒ වේදනාව එනකොටම අපි සමහරට වෙනත් රෝග සඳහා තියෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන් මුත්‍රා ආසයක තනි එක මුල් අවස්ථාවේ ඉන්න එක පැත්තකදී පැත්ත එන අවස්ථාවලු රෝගීන්ගෙන් අපිට ප්‍රකාශ වෙනවා. නමුත් වැඩිපුරම ඒකාංශයකට එන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දකුණු පැත්තට කකුලේ වේදනාවක් આવත් අපි ඒක ගණන් ගන්නේ නැහැ මොනවා හරි දෙයක් කියලා හිතාගෙන තෙල් චුට්ටක් ගාලා නිකන්. නමුත් ඒ වගේ නෙමෙයි අපි යටිපඩත් එක්ක කකුලක වේදනාවක් එනවනම් අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ මේ මුත්‍රා ගල් සම්බන්ධව මේ අපිට දක්වන අනතුරු හැඟීම්ද කියන එක අපි නිකන් අවධානයෙන් බලා ගන්න වෙනවා. එහෙම මුත්‍රා සියුම් මුත්‍රා පරීක්ෂණයකින් මුත්‍රා ගල් තියනවද කියලා බලා ගන්න පුළුවන්. වැඩි විද්‍යාලයක් ගන්න මම හිතේ රුපියල් 100ක්වත් වියදමක් යන්නේ නැහැ රෝගියෙකුට මේ මුත්‍රා පරීක්ෂණය සඳහා. ඒ මුත්‍රා පරීක්ෂණය කළාට පස්සේ අපිට දැනගන්න අපි මුත්‍රා ගලක් ආසාදිත පුද්ගලයෙක්ද කියලා. ඒ වැනි අවධානයකට අපි මූණ දෙමින් සිටිනවද කියන එක. එතෙන්දී අපි මේ අවස්ථාවේදී ප්‍රතිකාර ගත්තොත් මම හිතන්නේ රුපියල් 1000කවත් වියදමක් යන්නේ නැහැ. ඖෂධ ටිකටවත් මුත්‍රා ගල දිය කරලා එළියට ගන්න. අපි එවැනි රෝගීන්ට ඖෂධ දුන්නට පස්සේ ඒ අපේ ඖෂධවල ක්‍රියාකාරීත්වය පෙන්වන්න කියන්නේ බේසමක් වගේ දෙයකට උගුරු පුද්ගලිකව මුත්‍රා පහ කරලා ඒ බේසමේ මුත්‍රා ටික පෙරලා ඉතුරු ටික අල්ලලා බලන්න මේ සියුම් කොටස් යන හැටි බලා ගන්න පුළුවන්. ඒ තරම් සාර්ථක ප්‍රත්‍යක්ෂ ඖෂධ තියෙනවා දේශීය පාරම්පරික වෙදකමින්. ලොකු මුදල් දහස් ගණන් මුදලක් වැය වෙන්නේ. මම නම් හිතන විදිහට රුපියල් 10000ක්වත් යන්නේ ලොකු ගලක් පොඩි කරගන්න
මාස 3කට මොකද ඒ තරම්වත් නැහැ. මොකද ආහාර වලටත් එක්ක ඖෂධ වලට විතරක් නෙමෙයි. මූලික අවස්ථාවේ ගල කුඩු කරගන්න යන්නේ රුපියල් 750ක් වගේ පොඩි මුදලක්. මොකද අපි ඒක ඖෂධයටත් වැඩිය අපිට අර ගාල්ල වැනි ප්‍රදේශ වලින් අපි මුහුදුබඩ ප්‍රදේශ වලින් අර ඖෂධය ගේන හින්දා පොඩ්ඩක් ඒ මිල මිසක නැත්තම් ඇත්තෙම මේ ඊටාම සුළු වියදමකින් මේ මුත්‍රාගාර දී කරගන්න පුළුවන්. හොඳයි දැන් ඔබතුමිය විටින් විට ප්‍රකාශ කරා මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරම ක්‍රියාත්මක කරන ආකාරය. නමුත් මම නැවතත් ඔබතුමියගේ අහන්න කැමති මේ ප්‍රතිකාර කොහොමද දියත් කරන්නේ වන් රෝගීන් සඳහා? ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පාරම්පරික වෛද්‍ය විදකම්. පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාරම අපි ඇත්තම රෝගීන් දැනුවත් කිරීමෙන් තමයි අපි අනිත් එක රෝගියෙක් ප්‍රසව වුණාට පස්සේ අපිට රෝගීන් එවනවා. දැන් මට මතකයි මේ ගිය සතියේ මම බලංගොඩ ප්‍රදේශයේ ගවරන් හේනේ රෝගියෙක් ගොඩක් වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ආරංචියක හින්දා ඇවිල්ලා මට දවස් 4ක් ගියේ නෑ ගල අතටම ගාවට ගෙනල්ලා දුන්නා. මේ ගල වැටුණා කියලා. මොකද අපි කියන්නේ ගල් වල මුත්‍රාගාර දී වෙන බෙහෙත් ගත්තට පස්සේ බාහිර ප්‍රදේශයකට ගිහිල්ලා නැත්නම් මේ වැසිකිළියකට මුත්‍රා පහ කරන්න එපා කියලා. වාජනයකට මුත්‍රා පහ කරන්න. එතකොට ගල පිට වුණාද කියලා අපිට සාර්ථකව බලා ගන්න පුළුවන්. අනිත් එක ගල එනකොට දැනෙනවා. ඒ ගන්න පුළුවන්. අනිත් එක ගල එනකොට දැනෙනවා. ඒ මුත්‍ර අපි දෙන කසායවලදී ගල ටිකින් ටික පහත් වෙලා එනකොට අන්තිම දවසේ අසීමිත වේදනාවකුත් එක්ක කාන්තාපක්ෂයට වැඩි පිරිපක්ෂයට ඒක අධික වේදනාවක් දැනෙනවා ගල මාර්ගයේ දිගේ ඇවිල්ලා එළියට එනකොට. ඒ වගේ වෙලාවට සමහරවිට අපිට කතා කරනවා අපි බය වෙන්න එපා. ඔය ඉතුරු බෙහෙත් ටික ගන්න. එතකොට ගල සූදානමින් ඉන්න ගල බලන්න කියලා හිටා. ඒ වගේ සාර්ථක ප්‍රතිකාර ඇත්තෙම බයක් නැතුව කියන්න පුළුවන් පාරම්පරික දේශීය වෙදකමේ මුත්‍රා ගල් පිළිබඳ. ඒ වගේම පිත්තාස්මරි වලටත් මුල් අවස්ථාවේ කරගන්න පුළුවන්. මොකද පිත්තාසෙන් ගිහිල්ලා නාලයක් බ්ලොක් කරගත්තොත් අපිට කාටවත්ම කරන්න බැරි තරම් මාරාන්තික අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවට මුහුණ දුන්නොත් කාටවත් අපිට ආයුර්වේදින්වත් බටහිර වෙදකමින්වත් අවදානම් තත්ත්වයක් එන හින්දා මම හැම වෙලාවෙම කියන්නේ අස්මරි කියන රෝගය ගැන සුළු කොට සලකන්න එපා. ඒක අපි මුල් අවස්ථාවේ සියුම් වේදනාවක් ආවත් මාරාන්තික අවස්ථාවක් එනවා කියන එක. අපි මුල් අවස්ථාවේ සියුම් වේදනාවක් ආවත් මාරාන්තික අවස්ථාවක් එනවා කියන එක. අවසාන වශයෙන් මම ඔබතුමගෙන් අහන්න කැමති ඉතා කෙටියෙන් මේ වළක්වාලීම සඳහා මහජනතාවට දෙන්න පුළුවන් ආවාදය මොකක්ද? එකම ආවාදය තමයි ආහාර සහ දියර පානය. අනිත් එක තමන්ගේ ආහාරය ගැන තමන් සැලකිලිමත් වීම. තමන්ට ගත යුතු ශරීරයේ සුදුසු ආහාර මොන අනික රැගෙන මුත්‍රා ආස්වාදනය අදුනහම අපිට ගොඩක් වෙලාට හැදින්නේ තුනටිය වේදනාව. තුනටිය වේදනාව ආවට පස්සේ ගොඩක් දෙනෙක් තුනටිය අස්ථි කසේරුකා සම්බන්ධ රෝගයක් කියලා ඒවට ප්‍රතිකාර ගන්නත් බොහොම වෙලාවට නැඹුරු වෙලා නමුත් කල යුතු පැත්ත නෙමේ නොකට යුතු පැත්තකට ගිහිල්ලා නොඑක් ආබාධිත තත්වයට පත් වෙලා අපි ළඟට එන ආ තියෙන මොකද අස්ථි සම්බන්ධව තමාට තමා ආදරය කරනවා නම් මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හුඟක් වෙලාට ආදරය කරන්නේ අපිට නෙවෙයි වෙනත් දේවල් වලට. ඔබට මම දුරකථන අංකය පවසන්නම්. ඔබට මනාපයක් තිබෙනවා නම් ඒ පිළිබඳ විස්තර එතුමියගෙන් විමසන්න හැකියාවක් තිබෙනවා. 071 900යි 28යි 24 071යි 900යි 28යි 24. තවත් අංකයක් තිබෙනවා 071යි 253යි 38යි 39 කියන දුරකථන අංකය 89ට ඔබට කතා කරන්න. අමා නැවතත් ඔබට ඒ අංකය කියන්න 071යි 253යි 38යි 89 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න හැකියාවක් තිබෙනවා. එහෙමනම් අද දවසේ මේ මැදිරියට මෙවන් වූ අදහසක් ගෙන ආවේ දේශීය